මේ ලේබල් වල තියෙන්නේ මොනවද? ඒවල විශේෂයෙන් අපි දැනගන්න ඕනේ මොනවද කියලා අපි දැන් අහලා බලමු. අපි ඕනම ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්නකොට ඒක ඉස්සරහා ලොකුවට ගහපු අකුරු තියෙනවා, වචන තියෙනවා. මේවට තමයි අපේ එකපාරට ඇහැ ඇදිලා යන්නේ. විශේෂයෙන් ඔයා එඩිබල් ඔයිල් එකක් මිලදී ගන්නකොට, විශේෂයෙන්ම ලංකාවේ පොල් තෙල් මිලදී ගන්නකොට මේක ලොකුවට පොල් තෙල් කියලා ගහලා තිබ්බ පළියට මේක පොල් තෙල් නොවෙනවා. මේක මික්ස් කරපු තවත් තෙල් වර්ග තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මේකේ ප්‍රොඩක්ට් ඩීටේල් එක, ප්‍රොඩක්ට් නේම් එක අරගෙන කියවන්න ඕනේ. මේ ප්‍රොඩක්ට් නේම් එකෙන් ඔයාලට කියනවා මේකේ මොනවද තියෙන්නේ. තෙල් වර්ග ගැන අපි chart එකක් පෙන්නන්නම්. ලංකාවේ දැනට එඩිබල් ඔයිල් විදියට යන තෙල් වර්ග සහ පොල් තෙල් වල වේරියන්ස් ගොඩක් තියෙනවා. දැන් අපි හිතන්නේ ඔක්කොම පොල් තෙල් එක වගේ කියලානේ. නෑ, පොල් තෙල් වල වේරියන්ස් තියෙනවා. අපි chart එකේ ඒක පෙන්නන්න. manufacture date and expire date කියන එක ගැන අනිවාර්යෙන් බලන්න ඕනේ. මොකද කිසිම තෙල් වර්ගයක් දීර්ඝ කාලයක් අපිට පාවිච්චි කරන්න බෑ. ඒක ගොඩක් කල් තියාගෙන එහෙම ආහාරයට ගන්න බෑ. ඒකින්ද expire date එක කියන එක හැම product එකකම අනිවාර්යයි. ඊළඟට product description කියන එක ඇතුලේ අපි පෙන්නනවා මේ product එක හදන්න පාවිච්චි කරපු chemical process එක මොකද්ද, මේකේ තියෙන්නේ මොනවද කියන එක මේ product description එකේ කියනවා. ඊළඟට ingredient panel කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන 100%ක් පොල් තෙල්ද නැත්නම් වෙනත් තෙල් වර්ග මේකට මිශ්‍ර කරලා තියෙනවද, සහ මේ තෙල් වර්ගයේ අර මං කිව්ව categorization එක ඇතුලේ මොන තෙල් වර්ගයෙන්ද මේක හදලා තියෙන්නේ කියන එක මේ ingredient panel එකේ තියෙනවා. ඊට පස්සේ ගොඩක් දෙනා නොබලන එකක් තියෙනවා nutritional panel කියලා. මේක පොල් තෙල් ඕනම තෙල් වර්ගයක් සහ ඕනම ආහාරයට ගන්න ප්‍රොඩක්ට් එක නියුට්‍රිෂනල් පැනල් කියන එක පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ මේකේ කොච්චර කාබෝහයිඩ්‍රේට් තියෙනවද, ප්‍රෝටීන් තියෙනවද, ෆැට් වර්ග තියෙනවද කියන එක තමයි සාමාන්‍ය ප්‍රොඩක්ට් එක දිහා බලන්නේ. හැබැයි පොල් තෙල් මිලදී ගන්නකොට අනිවාර්යෙන් බලන්න ඕනේ මේකේ තියෙන මේද අම්ල වර්ගය මොනවද කියලා. මේද අම්ල විශේෂ ලොකු ප්‍රමාණයක් තියෙනවා. අපි ඒව ගැන ඉස්සරහට කතා කරමු. මේකේ තියෙන මේද අම්ල වර්ගය මොකක්ද? සහ ට්‍රාන්ස් ෆැට්ස් කියන ඒවා. ට්‍රාන්ස් ෆැට් සාමාන්‍යයෙන් අපිට සෞඛ්‍යයට අහිත කරයි කියලා දැන් වෙනකොට හොයාගෙන තියෙනවා. ට්‍රාන්ස් ෆැට්ස් මේකේ අඩංගුද? සමහර කෙමිකල් ප්‍රොසෙසිං වලදී ට්‍රාන්ස් ෆැට්ස් හැදෙන්න පුළුවන්. ඒවා තියෙනවද නැද්ද? ඊළඟට කොලෙස්ටරෝල් කොච්චර ප්‍රමාණයක් තියෙනවද? කොලෙස්ටරෝල් අඩංගුද නැද්ද? ඔය වගේ දේවල් සහ සැචුරේටඩ් සහ අන්සැචුරේටඩ් ෆැට්ස් ගැනත් අපිට මේ ඉන්ග්‍රීඩියන්ට්ස් පැනල් එකෙන් සහ නියුට්‍රිෂනල් පැනල් එකෙන් අදහසක් ගන්න පුළුවන්. මේ ලේබල්ස් වල අනිවාර්යෙන් පෙන්නනවා ස්පෙෂල් ක්ලේම්ස්. එහෙම නැත්නම් ස්පෙෂල් නෝට්ස් කියලා જાතියක්. ස්පෙෂල් ක්ලේම්ස් වල තමයි සාමාන්‍යයෙන් අපි දාන්නේ අර අවුරුදු 3ට අඩු දරුවන්ට දෙන්න එපා. ඊට පස්සේ මේ ඇලර්ජික් එක තියෙනවා නම් පාවිච්චි කරන්න එපා. මේක තෙල් වලට අදාළ නොවෙන්න පුළුවන්. හැබැයි ලේබල් කියවීම ගැන මම ගොඩක් වීඩියෝස් කරලා තියෙනවා TikTok එකේ. ඒ ලේබල්ස් වල තියෙන සියලුම දේවල් බලන්න ඕනේ අපි ආහාරයට ගන්න දේවල් එක්ක. මොකද නැත්තම් අපි නොදැනුවත්ව ඇඟට ගොඩාක් නොදන්න දේවල්, අනවශ්‍ය දේවල් දාගන්නවා වෙන්න පුළුවන්.